Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද ඔයගලන්ට අරගෙන ඉවිල්ලා තින්නේ ඔයගලන්ට පට්ටම වදින වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයගලන්ට හරියටම කියලා දෙනවා කොහොමද හරියටම ඩෙසර්ට් එකේ හෙඩ්ෂොට් ගහන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන් සේව් කරලා තියාගන්න, ලයික් එකකුත් දාන්න. ඉතින් ඔය ප්‍රෝ අයියලාට කියන්නේ ඉතින් බැලලා කමෙන්ට් දාන්න එපා, ලස්සන කමෙන්ට් එකක් දාන්න ආයි කියලා හරි. ඉතින් මේ සැඩි කතා නැතුව අපි මොකද වීඩියෝ කරේ. හරි guys, ඉතින් ඔයගොල්ලන් මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ ආමරි පැත්තට ගිහිල්ලා ඩෙසර්ට් ඊගල් එකේ ස්කින් එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ස්කින් එක මගේ නෑ. ඔයගොල්ලන්ගේ ස්කින් එකක් තියෙනවා නම් ඔයගොල්ලන් අනිවාර්යෙන් ඒක අයින් කරගන්න ඕනේ. මොකද එහෙම නැත්තම් ස්කින් එකේ බලපෑමක් එනවා. හරිද? excuse me. මගේ AK47 එකෝ AK47 එකෝ current මට next period දෙවිල්ලා කියන්නකෝ. අයියෝ pistol වල තියෙන අරක තියෙනවා next period දෙවිල්ලා. අයියෝ මං හිතුවේ දෙකේට next period දෙවිල්ලා guys. ඉතින් මෙතන කියන්න අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න මේක training එකකටම ගිහිල්ලා ඉතින් ඔයගොල්ලන් කරන වැරදි ගොඩක් තියෙනවා. ඉතින් ඒ වැරදි සාදාගෙන ඔයගොල්ලන් මේ වීඩියෝ හරියටම බලලා මේකෙන් තෝරගන්න මොකක්ද හරියටම කරන්න ඕනේ කියලා. හරි guys, ඉතින් මැච් එකට යනවා අපි බලමු. ඉතින් ඔයගොල්ලන් ගැන පළවෙනි වැරද්ද ඒක මං ගියාම පෙන්නන්නම්කෝ. ඔයගොල්ලන් පළවෙනි වැරද්ද ලොකු වැරද්දක් කරනවා. ඒ ලොකු වැරද්ද තමයි අපි හදා ගන්න ඕනේ මුලින්ම. ඒ වැරද්ද අපි හදාගමු. මුලින්ම ඩෙසර්ට් එකක් මෙතනින් ගන්න. මේ විදිහට මම ඩෙසර්ට් එකක් මෙතනින් ගන්නවා. හරිද guys? ඉතින් ඔයගොල්ලන් කරන පළවෙනි වැරද්ද ඔය මට පේනවා නේද මං එහාට මෙහාට යන බටන් එක. ඉතින් ඔයගොල්ලන් ඒක එහාට මෙහාට කර ඩෙසර්ට් එකෙන් හෙඩ්ෂොට් තියන්න යන්න එපා. ජීවිතේට හෙඩ්ෂොට් එක වදින්නේ නැහැ. හැබැයි ප්‍රෝ අයියලට නම් වදිනවා. ඒක අපි පුරුදු වෙන්න ඕනේ. හැබැයි ඒක වෙන කාලයක් යනවා. නැවිලා ගහන්නත් එපා. නැවිලා වැදෙනවා. හැබැයි ඔයගොල්ලන් මුලින්ම හිටගෙන ගහන නිකම්ම පුරුදු වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ තව අනිත් වැරද්ද. ඒක තමයි ඔයගොල්ලන් සමහර අය උඩ පැනලා ගහනවා. උඩ පැනලා ගහන්නත් එපා. ඒක ගහන්නත් මුලින්ම මේ නැවිලා ගහන්න පුරුදු වෙන්න ඕනේ. කියන්නේ මේ ක්‍රමයකට යන්නේ මුලින්ම හිටගෙන ගහන්න පුරුදු වුණාම නැවිලා ගහන්න පුළුවන්. නැවිලා ගහන්න පුරුදු වුණාම මේ උඩ පැනලා ගහන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් මුලින්ම මෙන්න මෙහෙම නැවෙන්නේ නැතුව මුකුත් කරන්නේ නැතුව අර බටන් එක අල්ලන්නවත් එපා. ඒ ඇඟිල්ල ඕනනම් කොහෙටම හරි තියාගන්න. ඒක එතන අල්ලන්නවත් එපා. ඔන්නෝම කර අල්ලන්නවත් එපා. ඊට පස්සේ ඔහොම අදින්නේ නැහැ guys. හරිද? ඔබ යන්න එපා. කෙලින්ම එක තැන හිටගෙන ඔන්නෝම ආන්න. හරිද? ඉතින් මේක එක ක්‍රමයක්. හරිද? ඉතින් guys ඔයගොල්ලන් මේක ට්‍රික් එක පාවිච්චි ගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කස්ටම් එකකටම ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද මම මේක හෙඩ්ෂොට් ගැහුවේ කියලා. ඉතින් ඒකම බලන් ඉන්න. ඔන්න මම කස්ටම් එකට යනවා. guys මම ඉන්නේ කස්ටම් එකේ බලමු මම ඩෙසර්ට් එක අරන් ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේක මේ පාවිච්චි කරලා ගන්න අනිවාර්යෙන් හෙඩ්ෂොට් ගන්න පුළුවන්. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඉස්සරහ මේ වගේ වීඩියෝස් ගොඩක් දානවා. ඔයගොල්ලන් ඔක්කොටම වැදගත් වෙන වීඩියෝස් තමයි මම දාන්නේ. නිකන් අර බොරු වීඩියෝස් දාන්නේ නැහැ. ඉතින් අපේ අනිත් channel එක subscribe කරන්න. මම මේ channel එකේ free fire විතරයි දාන්නේ. අනිත් channel එකේ අනිත් game ඔක්කොම දානවා. ඔකේ පැත්තක් මතක නැහැ. okay බලමු අපිට හෙඩ්ෂොට් එකක් ගහගන්න පුළුවන් නේද කියලා. අන්න ඉන්න පොරේ. හරි guys මේ එක තැනින් මම ගන්න බලනවා. ඕකෙන් දෙකකින් ගන්නවා. හරි අපි බලමු උන්ට ගහගන්න කොහොමද කියලා හෙඩ්ෂොට් එක. හරි guys ඉතින් පළවෙනි එක මම හෙඩ්ෂොට් එක ගහගන්න බැරි වුණා. ඇත්තටම normal එලිමිනේට් එකක් කරේ. අපි ඊළඟ මැච් එක බලමු හෙඩ්ෂොට් එකක් අපිට ගහගන්න පුළුවන් නේද කියලා. okay ඩෙසර්ට් ගත්තා, ග්ලූ වෝල් ගත්තා, කම්ප්ලීට් කරා. හරි ඌ මොන ගන්නෙන් ගියොත් වැඩක් නැහැ friends. මං ගහන ඩෙසර්ට් only. මට ඩෙසර්ට් only දාන්න බැරි වුණා. මට අමතක වුණා. ඉතින් friends බලමු මේකත් අපිට හෙඩ්ෂොට් එකක් ගහගන්න පුළුවන් නේද කියලා. ඒ ක්‍රමයේ පාවිච්චි කරොත් ඔයගොල්ලන් අනිවාර්යෙන් හෙඩ්ෂොට් එකක් ගහගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඔයගොල්ලන් මම විශ්වාස නැත්නම් ඔයගොල්ලන් දැම්ම ගේම් එකට ගිහින් ට්‍රික් එක පාවිච්චි කරලා බලන්න. හරි එකා guys ගණන් ගන්න එපා. බලමු හෙඩ්ෂොට් එකක් ගහගන්න පුළුවන් නේද කියලා. okay
අන්න ඉන්න පොර ලැග්ගෙනවා මොනමගද අන්න හරි ෆෙන්ස් ඔන්න ඔය විදිහට අපිට ගහගන්න පුළුවන්. කරන ෆෙන්ස් ඔය ට්‍රික් එක පාවිච්චි කරාම මේ වංගුවලට මම මෙහෙම ඉඳගෙන ඔන්න ඔහම ගැහුවේ ඉතින් සුපිරියක් තමයි. හරි ගයිස් ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගේනවා අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අපි බලමු මේකේ හෙඩ්ෂොට් එකක් ගන්න පුළුවන් වේද කියලා. ඕකේ. ආදරක් ඉන්නවා බලන්න. ඉතින් මේ අපි අනිත් channel subscribe කරනවා. මේකෙත් subscribersලා ගහන්න ඕනේ 50 මේ අවුරුදු ඉවරෙන්න කලින් අරකේ 100 ගහන්න ඕනේ මේකේ 50 ගන්න ඕනේ. ඕකේ ගයිස් අපි යන් ටක් ගාලා ඔය ප්‍රෝ අයියලට කියන්නේ දන්නවනම් එන්න ලස්සන කමෙන්ට් එකක් දාන්න යන්න මම ඕවා දන්නවා එන්න ඔය දන්න කමෙන්ට් දාන්න කියන්න එපා. ඉතින් දන්නේ නැගේ පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඕකේ හරි ෆ්‍රෙන්ඩ්ස් අන්න ඔය විදිහට ඒකත් අප්ම ගැහුවා. ඉතින් අදට මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ මම හිතනවා ඔයගොල්ලෝ මේකේ මම හෙඩ්ෂොට් ගහන ඉගෙන ගත්තා කියලා. ඉතින් අදට ගිහලා ගුඩ් බයි.